welcome to back my channel. ඔන්න මම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම අදත් මුලින්ම ස්තුති කරනවා මේ වෙද්දි මාත් එක්ක එකතුලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. අද නම් මේ මගේ අම්මා හොස්පිටල් එකේ දැන් දවස් 22ක් විතර වෙනවා. ඉතින් 23ක් විතර වෙනවා දෙසැම්බර් 31 නතර කරේ හොස්පිටල් එකේ කුරුණෑගල. ඉතින් අපි අද දවල් ගියා අම්මා බලන්න. ලොකු අමාරුවක් නැහැ. අම්මගේ පොඩි තුවාලයක් හැදිලා ඒකට විස බීජ ගිහිල්ලා ඒක නිසා තමයි ඇඩ්මිට් කරේ. ඉතින් තාම අඩු නැති නිසා ටිකට් කපන්නෙත් නැහැ. ඉතින් කුරුණෑගල හොස්පිටල් එකේ පිටිපස්ස ගේට් එකෙන් තමයි අම්මා ඉන්න වෝඩ් එකට යන්න තියෙන්නේ. අපි දැන් මේ පයින් එතෙන්ට යන ගමන් කුරුණෑගල හොස්පිටල් එකේ නම් පාස් එකක් ඕනේ. කියන්නේ එක පාස් එකකින් එක්කෙනාට යන්න දෙන්නේ. හැමෝටම කියන්නේ දෙන්නෙක්ට තුන් දෙනෙක්ටවත් යන්න දෙන්නේ නැහැ. එක්කෙනෙක් ගිහිල්ලා පේෂන්ට්ව බලලා ඊට පස්සේ ඇවිල්ලා ආය අනිත් එක්කෙනාට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපිට පාස් දෙකක් තියෙනවා. මට හස්බන්ඩ්ටයි තව අඳුරන කවුරු හිටියොත් එහෙම අරගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ. ටිකක් දුර පයින් යන්න ඕනේ හොස්පිටල් එකේ පිටිපස්ස ගේට් එකට පාකින් එකේ ඉඳලා. මන් දන්නේ නැහැ අනිත් හොස්පිටල් වලත් මෙහෙමද කියලා. ඒ කියන්නේ පාස් එකක් ඕනද කියලා. හැබැයි මේ කුරුණෑගල හොස්පිටල් එකේ නම් මේ ගවර්න්මන්ට් හොස්පිටල් එකනේ. ඉතින් මේකේ නම් පේෂන්ට්ව බලන්න යන්න මේ අනිවාර්යෙන් පාස් එක තියෙන්න ඕනේ. එක අතකින් ඒක හොඳයි. මොකද ගිහිල්ලා ඔක්කොම ඇඳ වටේට පේෂන්ට්ටත් කරදරයි ඒක. එහෙම ඇඳ වටේට එකතු වෙනවට වඩා එයාට නිදහසේ ආව බලලා ඇවිල්ලා එයාට නිදහසේ ඉන්න පුළුවන් පේෂන්ට්. ඉතින් එහෙම අවස්ථාවක් ලැබෙන එක හොඳයි. මෙහෙම පාස් එකක් තියෙන එක අතකින්. තවත් අතකින් ඉතින් හදිසියේ බලන්න යන කෙනෙක්ටවත් ඉතින් බලන්න යන්න විදියක් නැහැ. අනිවාර්යෙන් පාස් එක ඕනමයි. ඒක නැත්තම් යන්න දෙන්නේ නැහැ ගේට් එකේ ගාඩ් රූම් එකෙන්. ඉතින් අපි නම් කොහොම හරි ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලත් ටිකක් දුර පයින් යන්න තියෙනවා. ඉතින් පයින්ම තමයි යන්න තියෙන්නේ හැමදාම. මං ඉන්න තත්ත්වෙත් එක ටිකක් අමාරු වෙන්නේ ඇවිදින්න. ඉතින් හිමීට කොහොම හරි ගියා. ඉතින් ඔයාලා බලන්න ඇති ඇයි මම මේ විදිහට වීඩියෝස් හදලා අප්ලෝඩ් කරන්න කියලා. මං කැමති ජීවිතේ කවදා හරි දවසක අපිට මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුණා. අපි මේ දේවල් කරා. අපේ ජීවිතේ මේ වගේ අවස්ථා තිබ්බා කියලා කවදා හරි අපිට බලන්න වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියාගන්න එක වටිනවා කියලා මට හිතෙනවා. මොකද නිකන්ම මතකයක් විතරක් විදිහට තියනකට වැඩිය අපේ කට්ටිය අපි කරපු දේවල් අපේ කට්ටියත් එක්ක ඇවිදපු තැන් ඒ වගේම මේ වගේ හොස්පිටල් එකකට හරි පාටි එකකට හරි වෙඩිනේ මුකේකට හරි කියන එතන එහෙම vlog එකක් හදලා තියෙද්දි ඉතින් මම හිතනවා ඒක ජීවිතේට වටි කියලා කවදා හරි දවසක අපි වයසට ගිය දවසක හරි ඒවා බලන්න පුළුවන්. අනේ ඒ නිසා තමයි මම ගොඩක් මේ විදිහට අප්ලෝඩ් කරලා තියන්නේ. අපිට ඉතින් ජීවිතේ එක අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙනවා. ලෙඩ දුක් වෙනවා. ඒ වගේම ඉතින් සතුට වෙන අවස්ථා තියෙනවා. දුක් වෙන අවස්ථා තියෙනවා. ඒ හැම දෙයකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අම්මා හොස්පිටල් එකේ ඉන්නේ මට දුකක්. ඒ වුණත් ඒ ඉන්නේ අර බෙහෙත් කරලා හොඳ කරන්නනේ කියලා හිතෙද්දි ඒක මට සතුටක් විදිහට දැනෙනවා. මොනවා වුණත් හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ. අම්මා මේ විදිහට ඇඩ්මිට් වෙලා හරි ඉන්නේ. එයාට බෙහෙත් හොඳට සිද්ධ වෙන හින්දා හැමදාම බෙහෙත් විදිනවා. කකුලේ හරියම චූටි තුවාලයක් තිබුණේ. ඒෙන් තමයි විස බීජ ගිහිල්ලා ඔන්න ඔය විදිහට රතු වෙලා හැම තියෙන්නේ. ඉතින් මේකට බෙහෙත් කරන හින්දා අවුලක් වෙන්නේ නැහැ. මට තිබ්බට වැඩිය ගොඩාක් අඩුයි. කකුල උස්සගෙන තින්න එපා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ ආච්චිලා සීයලා ඉන්නවා නම් එයාලා ගොඩාක් ආදරෙන් පරිස්සමින් බලාගන්න. මොකද එහෙම වුණොත් හරිම මොළයට විස බීජ කියොත් එම ඒක හරි වේදනාවක්. හරි අමාරුයි. ඒ වගේම තමයි ඉක්මනටම ජීවිතේ නැති වෙන අවස්ථා වුණත් තියෙනවා. අම්මව ඉක්මනට එක්කන් ගිය හින්දා හොඳයි. ඒ හින්දා ඉතින් අම්මට ඉක්මනට ප්‍රතිකාර සිද්ධ වුණා. දැන් නම් සෑහෙන දුරට හොඳයි. ඉතින් අම්මව බලලා අපි දැන් ගෙදර ආවා. එළවලු ටිකත් අරගෙන මම ටක් ගාලා ටික සෝදලා වේලලා කප් වලට දාලා ෆ්‍රිජ් එකට දාන්න තමයි හදන්නේ. ඉතින්
මම ඩේලි වැඩට යන කෙනෙක් නිසා ඉතින් මට උදේට ලොකු පහසුවක් වෙනවා එළවලු ටික සෝදලා වේලලා කප්පරට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියෙන එක. උදේට උයන්න ලේසියි. උදේට දවල්ට රැට හරි ඉතින් උයන්න හරිම ලේසියි. ඒක ලොකු පහසුවක්. ඒ දේවල් ඒ විදිහට කරගන්න එක. ඉතින් සමහර දවසට නම් පොල් හැමත් ගාලා තියෙනවා. ගොඩාක් වෙලාවට නම් පොල් ගාලා තියන්න වෙන්නේ නැහැ. මොකද ටයිම් එකක් නෑ ඒක කරගන්න මට. හස්බන්ඩ් මට උදව් කරනවා. ඉතින් පොල් ගාලා දෙනවා. උදේට උයන්න වුණාම එහෙම නැතුව ටයිම් එකක් හම්බුන ගමන් අනිවාර්යෙන් පොල් හැමත් ගාලා තියා ගන්නවා ෆ්‍රිජ් එකේ. මොකද මට ඒක ගොඩක් ලේසි මේ උදේට උයන්න ගියාම. ඉතින් ඒ අතරේ හස්බන්ඩ්ට තේ ඕනි කිව්වා. ඉතින් ඒ නිසා අපි තේ ටිකකුත් හදාගෙන අපි ඉතින් අපේ ඉස්සරහා ප්ලෑන්ස් ගැන කතා කරන ගමන් මෙන්න එහෙම හිටියා. ඉතින් thank you. මාව subscribe කරනවාට ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. bye bye.